Ha 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 ha. Merry Christmas. හායි මගේ රත්තර යාළුවනේ වෙල්කම්. මොකද වෙන්නේ? ඉතින් අදත් ඇවිල්ලා ඉන්නවා ලැක්සිලා. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ අපේ Minecraft hardcore series එකේ තුන්වෙනි එපිසෝඩ් එක මට මතක විදියට. ඉතින් අද එපිසෝඩ් එකෙන් අපි මොකද කරන්න කියන එක මමත් දන්නවා. ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේ කෙලවෙනම නාරුකෝ දෙයට ජය කොඩිය වගේ සුපිරියට කෙලුණා. ඇත්තටම කිව්වොත් හරි සතුටින් කියන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා සුන්දර උන්දර කොමල කුසුම අනර්ග ආකාරයට අපි 25 හවස 6ට ලයිව් එකක් එනවා නත්තල් වලට. ඉතින් ඒ ලයිව් එකට අනිවාර්යෙන් කට්ටිය සෙට් වෙන්න. හරිද? ඒ ලයිව් එකේ ප්ලේ කරන්න ඕනි හොරර් ගේම් එකක්ද Minecraft ගේම් එකක්ද කියන එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. කැන්තන් යන්න රර්මල් මාලා දාලා ලලලලලා කියාගෙන අපි මේ බඩු ටික උස්සන් යන්න ඕනි යාළුවනේ. සුපිරි. හරි. දැන් ඔයාලට මතක ඇති කලින් සැරේ එපිසෝඩ් එකේ ඇත්තටම කිව්වොත් එහෙම ජාත්‍යන්තර ආකාරයට සම්මානලාභී ක්‍රීපර් කාරයෙක් ඇවිල්ලා අපේ ඉස්සරහම පිපුරුවා. ඉතින් ඒක නිසා අපිට අපේ විලේජ් එකක් නැති වුණා. හાર્ඩ්කෝර් මැප් එකක් නැති වුණා. කොහෙද අප්පා ස්වර්ගයට යන අඩිපාරම වගේ. බුදු අම්මෝ. ඒ කොහෙද මේ දෙයි ආමුදුරුවනේ. සිරාවට සූ කිව්වට කෙලුණා. පැටියෝ කොහොමද? මම දන්නවා මේ ප්‍රභාතන්ත්‍රවාදී ලෝකයේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරනවා කියන එක පට්ට අමාරු වැඩක් පුතා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මස් දුන්නද? අදාළ නැහැ. අපි දැන් කොහෙන්ද බෙඩ් එකක් හොයාගන්නේ? බෙඩ් එක ගන්න විලේජ් එකක් හොයාගන්න කොහෙන්ද? මේක ජාත්‍යන්තර තනිතලා භූමියක් වගේ මාහට පෙනෙනවා. ඒ අතරින් ගත් විට ඇත්තම කිව්වොත් යාළුවනේ විලේජ් එකක් තිබිය යුතුයි. ඔයාලට මතක ඇතිනේ පළවෙනි එපිසෝඩ් එක අපි විලේජ් එකක් හොයාගත්ත යන්නේ එහෙම. ඒ වගේම වෙන වෙන ඔය ආතල් එකට ප්ලේ කරන මැප් වලදී විලේජ් එකක් හොයාගන්නේ එහෙම. තව ටිකකින් විලේජ් එකක් ගන්න, තව ටිකකින් මේ මැප් එක නැති කරගන්න තමයි වෙන්නේ. හරි. තාම විලේජ් එකක්ම තමාපා හම්බුනේ නැහැ. අර මොකද්ද? යකෝ එවරස් කන්ද වගේ කදුනම් තියෙන ඕනි තරම්. ඒ හાર્ඩ්කෝර් මැප් වල හැටි දාප්පා. පට්ට අමාරුයි. ආ තනිකර බෑයුම් විතරයි තියෙන්නේ. ඇත්තටම ඒකට හේතුව හાર્ඩ්කෝර් දාලා ගහන හින්දාද නැත්නම් වෙන හේතුවක්ද? මොකද කිව්වොත් මම හાર્ඩ්කෝර් ප්ලේ කරද්දී පුදුම විදියට වලවල් තියෙන්නේ. ඒ කියන්නේ පට්ට විදියට වලවල් ජෙනරේට් වෙනවා මැප් එකේ. ඒක ඇයි ඇත්තටම? සුපිරි. very good. පට්ට. යකෝ මෙතන ඉඳගෙන මේක හරියන්නේ නැහැ. අපි යන් අරේට. නැත්තම් කලින් සැරේ එපිසෝඩ් එක වගේ හිම තරණය කර කර ජාත්‍යන්තර සම්මාන අරගන්න වෙනවා. එතකොට සම්මානලාභී වෙන සීන් එකක් තියෙන්නේ. අපි මෙතනින් යන යාළුවනේ මෙහෙට යන තැන පල්ලම්. මනකුණු හරවයක්ද මේ? අපි ගැම්මට යමු ගැම්මට. පත බෑ වෙන්න එපා පුතේ. ඔයා වදනක් අහලා තියනවද? ඉපදීම පවකි. කෝ මං ඔයාගෙන් අහුවේ පුතා ඉපදීම පවකි කියලා වදනක් අහලා නැද්ද? ඉදා. ඔන්න ඔකට තමයි ඉපදීම පවකි කියන්නේ. මං හිතනවා එයා ධර්මයේ වටහා ගත්තා ගියා. ඕකේ දැන් මෙතනින් යන්නේ කොහොමද? ඇත්තටම මම මේ කොහෙද යන්නේ? අර පැත්තේ ලස්සනට තනිතලා පොට් එකක් තියෙද්දි මේ මොන දීපංකරයද ඇවිදින්නේ මෝඩයක්. මන් දන්නවා මැරෙන්න වෙන්නේ. සුපිරි. පට්ට. very good. අපි යම් බලන්න. මුහුද තරණය කරන්න ඕන යාළුවනේ. අර සුගර් කේක් එකක්ද තියෙන්නේ. අපි යන්
ඒ වගේම මේ ඔයා අපේ channel එකට අලුතෙන් එකතු වෙන එක්කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. හරිද? sugar cake වලින් නම් වැඩක් නැහැ. ඉතින් ඔයාලට මතක ඇති කලින් සැරේ එපිසෝඩ් එක අපිට හම්බෙච්ච විලේජ් එක තමයි සුපිරි ඈ. ඒක නම් පිස්සුවක්. කියන්න බෑ. හැබැයි මම කියනවා හේතුව මොකක්ද කියන එක මන් දන්නෙත් නෑ. මොකද කිව්වොත් ඒකට එහා පැත්තේ විලේජ් ට්‍රේනින් හෝල් එකක් තිබ්බා. තාවඩික්කින් පත බෑවෙනවා. ඉතින් ඔතනින් ඔහම අන්න හරි සුපිරි. ආසය රෑ වෙනවද? පට්ට. very nice. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම යාළුවනේ මොකද්ද දැන් කරන්නේ අපි? යනවා නිවන් නැති ලෝකේ යනවා. කරන්න දෙයක් නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න බෑ. ඔන්න ඕක තමයි ඇත්ත. දැන් විනාඩි 5ක් තිස්සේ ඇවිදිනවනේ අකෝ මොන කුණු හරපයත් මේ රෑත් වෙනවා. මල්ලි කොල්ලන්ට බලු වැඩ කරන්න එපා. අර අතනින් මේ මොන දීපංකරයකටද බං ආවේ? අර අච්චර හොද තැන්දිතලා පොට් එකක් තියාගෙන මොකද්දෝ දීපංකරයකට ආවනේ. අයියෝ සාන්ත. දැන් ඉතින් යනවා. කොහේ යනවද දන්නේ. අපිට නොදා ගන්න වෙයි වගේ. හරි වැඩිනේ. ඔන්න උතන ඉදාගමු. නම්. ගෙදර කවුරු හරි ඉන්නවද? ටන්ටන් කවන්නේ. අපට කෑම හිකයක් තිබෙන බැවින් කෑම ටිකක් ෆර්නස් එකක් අස්සර මා එබුවා. දැන් මම ඒක කනවා. සුපිරි. ඕ ජංගල් බයෝම් එකක්. ඒක ඕනේ. අයියෝ ඉවරයි. යාළුවනේ ජංගල් බයෝම් එකක් ගාවට ආවේ. දැන් මං එන ගොඩක් වෙලා එක්ස්ප්ලෝර් කරනවා. තාම මොකුත් හම්බුන්නේ නැහැ. මේ කැලෙන් එළියට යන විදියක් මට කාට හරි කියන්න පුළුවන්. කාට හරි මට කියන්න පුළුවන්ද? සසන වසන තුරු වෙලා නිවන් දකින හැටි කොහොමද කියලා අවබෝධ කරගන්න බැරුව මම මේ වෙලාවේ සිටින්නේ. අයියෝ කැරකිලා ඒ බයෝම් එකට මාව නේද? ඉවරයි. ගයිස් මම මේ ජංගල් බයෝම් වලට ආවේ නැත්තේ ඕනකට වඩා මොබ්ලා ස්පෝන් වෙනවා. කරුවලයිනේ. අනික එපා වෙනවා එක්ස්ප්ලෝර් කරන්න ගියාම. බලමු ට්‍රච්චර්ද මොකද්ද මගුලක්වත් හම්බ වෙයිද කියලා. අර පිරමීඩ් එකක් වගේ ගයිස් තියෙන්නේ. මට මතක හැටියට ඒව ස්පෝන් වෙන්නේ ජංගල් බයෝම් වල. මට ගොඩ කාලෙකින් එකක් හම්බුනේ නැති එකේ. අපි කොකටත් එක්ස්ප්ලෝර් කරලා බලමු. ඕක් ගහක් තිබ්බ අතන. හරි ඒ පාර ඉවරයි. ජංගල් බයෝම් එකෙන් ටයිගර් බයෝම් එකට ආවා. සුපිරි. ඇත්තටම කිව්වොත් එහෙම අම්මා කියන්න වදන් මතක් වුණාට වදන් කියන්නේ මම. දැන් පුළුවන් නම් මේ බයෝම් එකේ මට හම්බ වෙන්නක විලේජ් එක. මගුල. දැන් යනවා ඉවරයකුත් නැහැ. මොන විශාල කරදරයක්ද මන් දන්නේ. යන එකේ කෙලවරක් නැහැ නේ යාළුවනේ. මොන මගුලක්ද වේ? අයියෝ ඉවරයි. කෙලවෙන මනා රුකුදයට ජය කොඩිය කියලා යන්. අයියෝ මෙතෙන්ට තාවේ මෙච්චර වෙලා ඇවිදලා. අනේ මන්ද ගයිස්. මට මේ සීරියස් එක සෙට් වෙන්නෙත් නෑ. ඒ අසේ අරකෙක් ඇවිල්ලා මට තඩි බෑවා. හොදක් වෙන්න හොද නෑ ඕකට. අයියෝ යනවා මොන කරුමයක්ද අප්පා. ඉස්සරහනම්
හොද පොට් එකක් තියෙනවා වගේ. හැබැයි කටවරද්ද ගන්න හොඳ නෑ. මොකද කිව්වොත් එහෙනම් මට වටේම කැලෑව පේනවා. අපි යම් බලන්න. ඔය ස්ටෝන් තියෙනවා guys. අපිට ඒ කියන්නේ අයන් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි වගේ. නයිස් ගවුන්ට නයිස් කිව්වා විතරයි. අයන් තියෙනවා. අර පැත්තේ ස්ටෝන් තියෙනවා. අපි මෙතනින් අයන් ටිකක් හොයාගෙන යමු. මෙතනත් එකක් තියෙනවා. තව එකක්. තව එකක්. තව එකක් තියෙනවා. නයිස්. එතකොට අයන් කීයද? ඔයාලා ගණන් කරගන්න. කමන්නේ හිතේ සැනසille අයන් ටිකක්වත් මයින් කරන්න හම්බුණා. ඒකත් නැති වුණාද? අයන් ඉවරද? අපි අර පැත්තට යමු. එතන කෝල් එකක් තියෙනවා මෙතන යට. ඒක ගන්න බෑ. ඊළඟු අතනත් කෝල් සෙට් එකක් තියෙනවා. කෝල් නෙවෙයි මොනවද වේ? කෝල් අයියෝ කෝල් නෙවෙයි අප්පා. මොනවද? අරක නම මොකද්ද මට අමතකයි. හරි එහෙනම් ඉර බැස යනවා. මා නින්දට යාමි කියලා කියන්න පුළුවන්. හැබැයි තාම බෑ. හරි. යම් යම් යම්. good morning. මෙච්චර ඉක්මනට නිදාගන්න ගේම් එකක් සුපිරි. ඇත්තටම යාළුවනේ මම අර කිව්වා වගේ නත්තල් වලට අපි ලයිව් එකක් කරනවා. ඒකට සෙට් වෙලා ඉන්න හරිද? අපේ channel එකේ පළවෙනි ලයිව් එක. නයිස්. ටිකක් මයිනින් චුට්ටක් කරගමු හරිද? ඔය ඇති. ඕනකට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ කියලා අහලා තියෙනවනේ. යාළුවනේ මේ පැත්තේ නම් අයන් එකක් වන්න නැද්ද කොහෙද? අපි මෙහෙට යම් බලන්න. ඇත්තටම මට මේ හાર્ඩ්කෝර් සීරීස් එක පට්ට කම්මැලි හරිද? අනේ මට මේක ගහන්න බෑ යාළුවනේ. අයියෝ මට බෑ. මම මේ සීරීස් එක නතර කරනවා. මොන මකුලක්ද මේ? එපා වෙනවනේ. අනේ මේ මට මේ සීරියස් එක ගහන්න බෑ උච්චරයි. මම මේ සීරියස් එක නවත්තලා මොන කරුමයක්ද මේ? අහෝ දුකේ අයියෝ. මේ ප්‍රපාතන්ත්‍රවාදී ලෝකයේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන හැටි මට තේරෙන්නේ නැහැ යාළුවයි. අනේ කැමති නම් පුළුවන් නම් subscribe කරගෙන යන්න. අපේ තව Minecraft series තියෙනවා. අර අපේ one block series එකක් තියෙනවා. ඒක normal series එකක් තියෙනවා. ඒ දෙක නම් දිගටම කරගෙන යනවා. මේ සීරියස් එක මම මෙතනින් නවත්තනවා. මොකද කිව්වොත් එහෙනම් මට හાર્ඩ්කෝර් ගහන හැටි තේරෙන්නේ නැහැ. මේක කරන්න බෑ. ඒ වගේම මගේ නත්තල් තොප්පියයි මගේ නත්තල් සීයාගේ රැවුලයි හොදයි නම් පල්ලෙන් කොමෙන්ට් කරගෙන යන්න. channel එකට අලුත් නම් subscribe කරගෙන යන්න. එහෙනම් අපි යනවා හැමෝටම මොකද්ද දන්නවද? bye bye.